අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ තවත් එක්තරා සංඛ්‍යා රටා කීපයක් සුළු කරන විදිහ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕන සංඛ්‍යා රටා කියන ගණිත ගැටළු වර්ගය සමාන රචිත තරංග විභාගය වගේම අපි පොදු පරීක්ෂණය වගේ පේපර්ස් වලත් අපි සාමාන්‍යයෙන් දකිනවා මේ වගේ එක විදිහේ සංඛ්‍යා රටා අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ සංඛ්‍යා රටා විසඳද්දී අපිට දැන් පේපර් එකේ ලැබෙන පුංචි සුළු කාලයක් අපිට මේ හැම ගණිත ගැටළු වර්ගයක්ම විසඳන්න. ඉතින් හැමෝම කියන විදිහට සංඛ්‍යා රටා තමයි අපිට කාලේ ගොඩක්ම ඉතුරු කරගෙන විසඳ ගන්න පුළුවන් වෙන ගණිත ගැටළු වර්ගය වෙන්නේ. ඉතින් ඒ නිසා සංඛ්‍යා රටා ඔයාලගේ විසඳන හැකියාව ඔයාලා වැඩි දියුණු කරගෙන තිබුණොත් එහෙම ඒක ඔයාලට එක්සෑම් වලදී ඔයාලගේ කාලය ඉතුරු කරගන්න ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම සංඛ්‍යා රටා දෙවෙනි කොටසෙන් මේ වගේ වෙනස්ම විදිහකින් ගණන් ගැටළු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකේ අන්තිමේට දාලා තියෙනවා තවත් ඔයාලට තනියම විසඳන්න ගණිත ගැටළු කිහිපයක් අනිවාර්යයෙන්ම කරන්න බලන්න. ඔයාලට එන ආන්සර්ස් ඔයාලට පුළුවන් නම් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සංඛ්‍යා රටා ගණිත ගැටළු ගැන කතා කරද්දී මම කිව්වා එක්සෑම් පේපර් එකේ ගොඩක් වෙලාවට කාලය ඉතුරු කරගන්න පුළුවන් ගණිත ගැටළු වර්ගයක් තමයි මේ සංඛ්‍යා රටා කියන්නේ. එහෙම කියන්නේ ඇයි? ඒකට හේතුව තමයි සංඛ්‍යා රටා වලින් අපි සංඛ්‍යා රටා කියන දේ අපිට කවදාවත් පාඩම් කරලවත් නැත්නම් ඒක අපි මතක තියාගෙනවත් මේ රටා විසඳන්න අපිට බෑ. අපිට තියෙන්න ඕන ඒ සංඛ්‍යා රටාවක් ආවම එකපාරම අපිට අඳුන ගන්න පුළුවන් හැකියාවක්. ඉතින් මේ හැකියාව අපි ඉම්ප්‍රූව් කරගන්න නම් අපිට තියෙන්න ඕන හොඳ ප්‍රැක්ටිස් එකක්. ඒ කියන්නේ අපි නිතර එක විදිහේ සංඛ්‍යා රටා විසඳලා අපිට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රැක්ටිස් එක හදා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම විභාගයට කලින් සංඛ්‍යා රටා එක විදිහේ අපි විසඳලා බලන්න ඕන. එතකොට තමයි විභාගෙත් ලැබෙන සුළු කාලයේදී අපිට සංඛ්‍යා රටාවක් නිවැරදිව විසඳ ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ සංඛ්‍යා රටා ගණිත ගැටළු අපි විසඳනකොට එතනදී අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අපේ තියෙන අපිට දීලා තියෙන රටාව නිවැරදිව හඳුනා ගන්න ඕනේ. මේ රටාව නිවැරදිව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද අපි රටාව වැරදියට හඳුනාගත්තොත් එහෙම එතනදී වෙන්නේ අපිට ඇත්තටම ඒ ලකුණු සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම සමහර ගැටළු වලට තියෙනවා නිවැරදි රටා කීපයක්. ඒ කියන්නේ අපි එකක් තියෙන්නත් පුළුවන් නැත්නම් දෙකක් තුනක් තියෙන්නත් පුළුවන්. ඒක සමහර ගැටළු වලදී ඒක වෙනස් වෙන්න පුළුවන්. නිවැරදි පිළිතුරු ලබා ගන්න රටා කීපයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ රූප සටහන් දීලා අපිට සුළු කරන්න කියන සමහර සංඛ්‍යා රටා තියෙද්දි එතකොට රූප සටහන් 4ක් දෙන්න පුළුවන් 3ක් දෙන්න පුළුවන්. ඒ වගේ දෙනකොට අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන පළවෙනි කොටස සුළු කරලා ඒකෙන් එන උත්තරේ ඒ රටාව තමයි හරි රටාව කියලා කිසිම වෙලාවක මුලින්ම තීරණය කරන්න හොඳ නැහැ. මොකද සමහර වෙලාවට දෙවෙනි රූපයේ තියෙන සංඛ්‍යා රටාව ඔයා හොයාගත්ත සංඛ්‍යා රටාවෙන් දෙවෙනි රූපයේ ඇවිත් තියෙන පිළිතුර ඔයාලා සුළු කරලා ගන්න බලනකොට ඔයාලට තේරෙන්න පුළුවන් එතනදී ඒ රටාවෙන් ඒ පිළිතුර ලබා ගන්න බෑ කියලා. ඒ නිසා ඔයාලා කරන්න ඕන පළවෙනි දෙවෙනි රූප සටහන් වල තියෙන සංඛ්‍යා රටාව හරියට අවබෝධ කරගන්න. පළවෙනි එකකින් එන රටාව දෙවෙනි එකට ඇප්ලයි කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දෙවෙනි එකකින් හරියන එකත් පළවෙනි එකට ඇප්ලයි කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ සමහර සංඛ්‍යා රටා ගොඩක් සංකීර්ණ සංඛ්‍යා රටා එන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ එක්සෑම් ටිප්ස් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. සංඛ්‍යා රටාව වලට පේනවා ඇති රූප සටහන් 4කින් තමයි මේ සංඛ්‍යා රටාව ඉස්සරහට අරන් තියෙන්නේ. මුලින්ම අපි සුළු කිරීම වලට යන්න කලින් ඔයාලට පුළුවන් නම් මේකේ රටාව හඳුනා ගන්න පොඩ්ඩක් try කරන්න. ඉතින් මෙතනදී ඔයාලට තේරෙනවා ඇති 8 7 6 3 8 10 5 4 කියලා දීලා තියෙනවා. ඉතින් එතනදී ඔයාලට ටිකක් හිතද්දී ඔයාලට තේරෙනවා ඇති මෙතන මොකක් හරි වර්ග කිරීමක් ගුණ කිරීමක් වගේ පිළිතුරකින් යට තියෙන සංඛ්‍යාව ඇවිත් ඇති කියලා වගේ අපිට හිතා ගන්න පුළුවන්. එතනදී මොහොත කරන්න තියෙන්නේ 8 වර්ගය අරගෙන 7 වර්ගය අරගෙන ඒ දෙකේ වෙනස තමයි මේ යට කොටසේ තියෙන අගය විදිහට අරගෙන තියෙනවා වලට පේනවා ඇති. ඊළඟ එකේදී 6 වර්ගය 3 වර්ගයේ වෙනසින් අපිට 27 ඇවිත් තියෙනවා. ඊළඟ කොටස් දෙකින ඔයාලට පේනවා ඇති 10 වර්ගය 8 වර්ගය එතකොට ඒ දෙකේ වෙනසින් 36 ඇවිත් තියෙනවා. ඉතින් අන්තිම එකේදී අපිට එතකොට පිළිතුරු විදිහට ලැබෙන්නේ 9. දෙවෙනි සංඛ්‍යා රටා ගානේ මෙතන තියෙනවා රූප සටහන් 4ක්. ඒ 4 හැංගිච්ච එක සංඛ්‍යා රටාවක් තියෙනවා. ඔයාලා මුලින්ම කරන්න මේකට පිළිතුර හොයාගන්න ඔයාලගේම ක්‍රමයක් රටාවක් හොයාගන්න මුලින්ම try කරන්න. ඊට පස්සේ මම හදපු සුළු කිරීම වලට යන්න මුලින්ම try කරලා බලන්න. යමු. එතනදී ඔයාලට හොඳටම බැලුවම තේරෙනවා ඇති මෙතනත් යටින් දීලා තියෙන සංඛ්‍යා ටික යම් කිසි සුළු කිරීමට ලක් කරලා තමයි පිළිතුර අරගෙන තියෙන්නේ උඩ තියෙන සංඛ්‍යා වලින්. එතකොට මේ පළවෙනි එකේදී අපිට හිතා ගන්න පුළුවන්
4 වර්ගය අරගෙන ඒකෙන් අඩු කරනවා ඉදිරියේ තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 2කින්. එතකොට 4ට යටින් තියෙන කොටුව පිරෙන්නේ ඒ එන උත්තරේ. ඒ කියන්නේ 14න්. ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඇති මේ රටාවම අනිත් පැත්තට කරනවා. 2 වර්ගය අරගෙන ඒක අඩු කරනවා. ඒකට ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 4න්. එතකොට ඒ දෙකේ වෙනසින් අපිට පිළිතුර විදිහට ලැබෙන්නේ බිඳුව. 8 වර්ගය අඩු කිරීම 5. එතකොට එනවා අපිට 59. එතනත් හරි. ඊට පස්සේ 5 වර්ගය අඩු කිරීම 8 විදියට අපි අරගෙන එතකොටත් එනවා 17ක්. එතකොට අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් අපි හොයාගත්ත සංඛ්‍යා රටාව නිවැරදි කියලා. ඉන් පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ ආකාරයට අනිත් ඒවත් සුළු කරලා අන්තිම එකෙත් 6 වර්ගය අඩු කිරීම 3. ඊට පස්සේ අපිට එනවා 33ක්. ඊට පස්සේ 3 වර්ගය අඩු කරනවා අපි 6න්. එතකොට අපිට එනවා පිළිතුර විදියට 3. සංඛ්‍යා රටාවත් හරිම ලේසි. ඔයාලට හොයාගන්න පුළුවන් විදියට තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් try කරලා බලන්න. හරි, අපි සුළු කිරීම වලට යමු. මෙතනදී ඔයාලට තේරෙනවා ඇති මේ අන්තිමේට පොඩි ඉරි කැලකින් සම්බන්ධ කරලා තියෙන කොටුවේ තියෙන අගය තමයි මෙතනදී අනිත් කොටු තුනේ සංඛ්‍යා වලින් යම්කිසි රටාවකට ලක් කරලා හොයාගෙන තියෙන කෙනෙක් අපිට නිකන් දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඉන් පස්සේ අපිට තේරෙන අපි බලන්න ඕන මොකක්ද මේ රටාව කියලා. එතකොට මම හොයාගත්ත මේ රටාව විදියට 15 අඩු කිරීම 10 විදියට යාපත සංඛ්‍යා දෙකේ වෙනස අරගෙන ඒ ආව වෙනස ඉදිරියේ තියෙන කොටුවේ තියෙන අගයට එකතු කරා. එතකොට ඔයාලට තේරෙනවා ඇති අන්තිමේට අර ඉරි කැලකින් සම්බන්ධ කරලා තියෙන කොටුවේ තියෙන අගය අපිට ලැබෙනවා. අපි බලමු දෙවෙනි රූපේදීත් මෙන්න මේ රටාවෙන් මේ අන්තිමේට තියෙන 8 කියන පිළිතුර අපිට ලැබෙනවද කියලා. තේරෙනවා ඇති. එතකොට මේ 20 අඩු කිරීම 18. එතකොට ඒ වෙනසෙන් එනවා අපිට දෙක ඊළඟට තියෙන කොටුවේ තියෙන 6 අගයට එකතු කරාට පස්සේ ඔයාලට තේරෙනවා අන්තිමේට 8 ඇවිත් තියෙන. එතකොට අපි හොයාගත්ත සංඛ්‍යා රටාව නිවැරදි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ රටාව අන්තිම රූපයටත් ඇප්ලයි කරන්න. එතකොට ඔයාලට එන උත්තරේ විදියට 14. සංඛ්‍යා රටාවත් 4ක් දීලා තියෙනවා. ඔයාලා තනියම ප්‍රැක්ටිස් කරන්න. උත්තරේ ගන්න බලන්න. උත්තරේ පුළුවන් නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක තව කෙනෙක්ට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. තව කෙනෙක් මොටිවේට් වෙන්න පුළුවන් මේ ගාන මමත් හදලා try කරනවා කියලා. ඉතින් මේ ගණන් 4 සුළු කරලා බලන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. එක්සෑම්ස් වලට හොඳට රෙඩි වෙන්න, ටයිම් එක මැනේජ් කරගන්න ප්‍රැක්ටිස් කරන්න. IQ පේපර් එකට හොඳින් මුහුණ දෙන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගණිත ගැටළු විසඳීමට ඔයාලට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඒකට නම් අනිවාර්යයෙන්ම මේ වගේ IQ ගණන් තව කරලා ඔයාලා ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යයෙන්ම ඕනේ. ඒ වගේම අන්තිමට මතක් කරන්න ඕන මගේ channel එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ IQ ගණන් වෙනස් විදිහේ IQ ගණන් ඉතිරි වීඩියෝස් වලින් මම අරගෙන එනවා. එහෙනම් හැමෝටම good luck.